Hi guys, අද මං ගෙනාවේ පොඩි vlog එකක්, unboxing vlog එකක්. මේක ඇත්තටම තිබ්බේ මේකේ items 12යි. මේ ඇත්තට මම මේ unbox කරන්න office time එකේ උදේම ගිය නිසා මේක ටිකක් දවස් ඇවිල්ලා තිබ්බ. එතකොට මම යනකොට ඉතින් එතකොට අපි බලමු මේකේ මොනවද තිබ්බේ කියලා. මම mainly ඇත්තටම order කරේ මේකේ t-shirts තමයි තියෙන්නේ. මොකද මම මෙහි ටී-ෂර්ට්ස් වගේක් බලන්න මට ඕන වෙලා මට හරි ඒව සෙට් වුනේ නැහැ මටීරියල්ස් ඕකේ ඒවා. ඉතින් ඊට පස්සේ ආඩර් කරා මේක අපි බලමු මොනවද තිබ්බ අයිටම්ස් කියලා. මේ waterproof mobile pouch එකක්. අපිට ඒක වැස්සකදී ඕන වෙලාවක යූස් කරන්න පුළුවන්. ගොඩක් යූස්ෆුල් වෙයි කියලායි මම මේක ගත්තේ. ඊළඟට මම මේ වැකියුම් බෑග් එකක් ඕන වෙලා ගත්තා. කොහොමද බලන්න. මගේ 15 to 70 centimeters එකක් මට මතක විදියට එක. ආයි මේ තියෙන ටී-ෂර්ට් එකක්. මේක හරිම comfortable. මම දැන් මේ වීඩියෝ එක දාද්දි ඇත්තටම මම මේක මේ එකපාරක් ඇඳත් එක්ක ඒක මට ගානට ෆිට වෙන විදියට තිබ්බා. මම හිතන්නේ මම මේකේ next size එක ගත්තත් ඊළඟ size එක ගත්තත් මම හිතන්නේ ඒක ලොකු වෙයි කියලා. හොඳ quality material එකකින් තිබ්බේ. අර දාඩිය දානවා වගේ නැහැ. මේකත් pink color t-shirt එකක්. මේ ඔක්කොම t-shirts මම order කරපුවා $2යි ගාණක් 3යි ගාණක් වගේ මේවා. හැබැයි මට මේ පැකේජ් එකට ගෙවන්න වුණා 3200ක ටැක්ස් එකක්. මම මේ ඔඩර් එකේ එච්චර කොමන් නැති කලර්ස් දැම්මා. මේ පර්පල් එක නිකන් මට ඒකට ආසයි වුණා. මම මෙහේ ඇත්තටම plain t-shirts වලින් printed ඒවා හරි බලන්න ගියේ. මට එහෙම 100% okay ඒවා හම්බුන්නේ නැහැ. මොකද මම online උත් බැලුවා. සමහර online pages වල තියෙන photos වල තරම් ආවට පස්සේ item වල quality නැහැ. material එක. mainly මම material එක තමයි බැලුවේ long term product use කරන්න. මේකේ මෙන්න මේ light pink එකක්. ඒකේ මේ වගේ design එකක් තියෙනවා back side එකේ. ඒකත් හරි ලස්සනයි. මම මේ t-shirt එක mainly ගත්තේ මේ design එක හරි unique කියලා හිතුණා. ඒ නිසා ආයි මේ blue color tee එකත් මේ design එකට මට ආස හිතුණා. අනිත් එක තමයි මේ හැම එකේම තව colours තිබ්බා ගොඩක් t-shirts වල. ඉතින් ඔයාලා බලද්දි වෙන colours ආසෙල් තිබ්බොත් එහෙම බලන්නත් පුළුවන්. මේ file cover එකක්. මේකේ අර pouch ඇතුලේ තියෙනවා. ඒක මේකත් green shade එකක් යන tee එකක්. නිකන් කියන්නේ අපි luminous color එකක් වගේ පොඩි මේක ආයි මේ black tee එකක්. මේකේ අර white bands වගේ තියෙනවා. collar එකේ අත් දෙකේ sleeves දෙකේ. මේකත් blue color tee එකක්. blue color කියන්නේ normal blue නෙවෙයි. ඒක එහෙම bright color එකක්. ඒවත් ඔක්කොම හොඳට තිබ්බා. ඒ කියන්නේ මේ materials එහෙම දාඩිය දාන materials නෙවෙයි. සමහර materials අර ලස්සනයි design ඔක්කොම. අපි ගත්තාම අපිට අඳින්න බෑ. මේ material එක අපේ climate එකට හරියන්නේ නැහැ. but මේවා එහෙම issue එකක් තිබ්බේ නැහැ. ඉතින් මේක තමයි මගේ අන්තිම item එක pyjama set එකක්.
මේකේ ටොප් එකයි බොටම් එකයි දෙකම තිබ්බා. ඉතින් මම කියන්න ඕනේ මගේ තව වීඩියෝස් ගොඩාක් ඇති. ඔබ කොහොමද ෂේන් එකෙන් ඕඩර් කරන්නේ, මෙෂර්මන්ට් බලාගන්නේ කොහොමද, ප්‍රොඩක්ට් රිවිව් කරලා පොයින්ට්ස් ගන්නේ කොහොමද, තව මිනි ගේම්ස් ඉතින් මම මේ වීඩියෝස් වල ලින්ක්ස් පහලින් දාන්නම්. ඉතින් මෙච්චරයි මෙතනින් මේ වීඩියෝ එක ඉවර වෙනවා. පොඩිම වීඩියෝ එකක් මම ගෙනාවේ 6 minutes වත් නෑ. ඉතින් මගේ YouTube channel එක ඔයගොල්ලෝ subscribe කරලා නැත්නම් subscribe කරන්න කියලා මම මතක් කරනවා. So thanks for watching. Bye.